උන්න යාළුවනේ අලුත්ම රැකියා අවස්ථා ටිකක් අරන් ඇවිල්ලා තිනවා. ආරක්ෂක ඇබෑරතු තමයි තියෙන්නේ. ඉහළ වැටුප් පැමිණීමේදීම රුපියල් 4000යි නොමිලේ ආහාර වැනි ද්‍රව්‍ය තියෙනවා ඔයාලට ලබා දෙනවා. EPF ETF කපනවා කියලා තියෙන්නේ 077 77 81 88 කතා කරලා ඔයාලට පුළුවන් මේ ආරක්ෂක ඇබෑරතු විස්තර දැනගන්න. ඔයාලා කතා කරන්න ඒගොල්ලොන්ට කතා කරලා විස්තර දැනගන්න. බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඇබෑරතු ඇත දිනක වැටුප් දෛනික වැටුප් තමයි තියෙන්නේ. රාත්‍රී වැඩමුර පිටකොට්ටේ තමයි තියෙන්නේ 075යි 9966යි 54යි 7 නම්බරයට කතා කරලා ඔයාට දෛනික වැටුපක් සඳහා රැකියාවක් සොයා ගන්න. ඔයාලට පුළුවන් මේ නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න. බලමු තව රැකියා අවස්ථාවක් මොකද්ද තියෙන්නේ කියලා. ආරක්ෂක අංශයේ රැකියා ඇබෑරතු කියලා තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආරක්ෂා කිරීම සඳහා රාජකාරී තියෙන්නේ 98000ක වැටුපක් කියලා තමයි තියෙන්නේ. ඊට වැඩි වැටුපක් ගන්න පුළුවන් 076යි 80යි 50යි 081 නම්බරයට කතා කරන්න. ඔයාලට අලුත්ම රැකියා තොරතුරු බලා ගන්න පුළුවන්. මේ channel එක subscribe කරලා like එකක් දාලා තියාගන්න. අපි බලමු ඊළඟ රැකියා අවස්ථාව ස්ථානය මහරගම කඳාන මීගම වැලිවේරිය යන ස්ථානවල තමයි තියෙන්නේ. මේකත් ආරක්ෂක ඇබෑරතුවක් තමයි තියෙන්නේ 077යි 89 47යි 82යි එක නම්බරයට කෝල් එකක් දෙන්න. 077යි 69යි 43යි 80යි 8 නම්බරයට කෝල් එකක් දීලා බලන්න. අපි බලමු මේකත් ආරක්ෂක ඇබෑරතු තමයි තියෙන්නේ. ආරක්ෂක නිලධාරිනී යන් කාන්තාවකට තමයි තියෙන අවස්ථාව. කඩවත අවට විශේෂයි කඩවත පුජ්‍යලක ආයතනය සඳහා පැමිණෙන්න කියලා තමයි තියෙන්නේ. පැය 12ක සේවා කාලයක් තමයි තියෙන්නේ. පැය 12ට රුපියල් 2300ක වැටුපක් තමයි වැටෙන්නේ. 077යි 56යි 48යි 11යි 6 නම්බරයට කෝල් එකක් දෙන්න. මේකත් ආරක්ෂක ඇබෑරතු නාරායනපුර ජාත්‍යන්තර පාසලක තමයි CSO රුපියල් 1,20,000ක වැටුපක් ගෙවන කියලා තියෙනවා. වෙනත් ප්‍රමුඛ ස්ථානය තියෙනවා කියලා තියෙන EPF ETF කපනවා කියලා තියෙනවා. අයදුම් කරන්න නම්බරේ කෝල් එකක් දෙන්න. ඊළඟට තියෙනවා ක්ලීනින් ජොබ් එකක්. ඊශ්‍රායල් හොස්පිටල් වල තමයි ක්ලීනින් ජොබ් එක තියෙන්නේ. WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඔයාලා මේ නම්බර්ස් වලට කතා කරලා බලන්න. මේ ජොබ් එකකට වඩා මේ පුහුණුවක් විදිහට තමයි තියෙන්නේ. ඊශ්‍රායල් ක්ලීනින් රැකියා අවස්ථාවකට යන්න පුහුණු වීමක් තමයි තිබෙන්නේ. බලන්න try කරන්න.